සොපා දහමේ අපූර්වත්වය හොයාගෙන යන මේ ගමනේ ඊයේ අපේ නැවතුම් පෙරවුනේ කොහෙද කියලා බලන්නයි මේ සෝදානම. අද ඔයාලා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ වයිඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැකුලාවල ප්‍රදේශයේ පිහිටලා තියෙන දල්දරුවේ ජලාශය ගැන විස්තර කතා කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරත් එක්ක නවමාධ්‍ය කීමක් ඔයාලට ගේන්න අපි ලැස්ති. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව කුවේගනේ කැකුලාවල යන ප්‍රදේශවලට මායම් වෙලා තමයි මේ දැවැන්ත නිර්මාණය පිහිටලා තියෙන්නේ. ඔයාලා ජලාශය බලන්න එනවා නම් අනුරාධපුර පාරේ පාදනීය හන්දියට ඇවිත් මහව දෙසට යන පාරේ තිඹිරියා ගෙදර හන්දියට එන්න ඕනේ. එතන ඉඳන් ජලාශයට තියෙන්නේ ඊටාම කෙටි දොරක්. මේ නිසල ජලකඳ පිටිපස්සේ හරි අපූර්ව කතාවක් තියෙනවා. එක් පසකින් මහියංගන කඳුපන්ති අතරින් උපන් දැදුරුවය මහා ගමනක් ඇවිත් මෙතනදී නතර වෙනවා. තවත් පැත්තකින් සොබා දහමේ සිසිලස අරන් එන කිඹුල් හානාවය මේ පියවරට එකතු වෙනවා. ඒ අතරේ නිහඬවම ගලාගෙන එන හක්කොටුනාවය තමන්ගේ කොටස මේ මහා දියකඳට පූජා කරනවා. මේ ජලධාරාවන් තුනම තමන්ගේ අනන්‍යතාවයන් අතහැරලා වයඹට දියවර දෙන්න ගොවි ජනතාවගේ ජීවිත පෝෂණය කරන්න එකම හදවතක් බවට පත්වෙනවා. අන්න ඒ හේතුව නිසා අපි දැදුරුවේ ජලාශයට තුම්මෝදර කියලා කියනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන විශාලතම වාරි ව්‍යාපෘතිය තමයි දැදුරුවේ ජලාශය. දැදුරුවේ ජලාශයේ ප්‍රධාන වාන්දොරටු පද්ධතිය වාන්දොරටු 8කින් සමන්විත වෙනවා. මේ දොරටු පද්ධතිය සැලසුම් කරලා තියෙන්නේ අධික වර්ෂා කාලවල තියෙන විශාල ජලකඳන් ඉතාම කෙටි වේලාවකින් පිටකර වේල්ලේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ වාන්දොරටු ස්වයංක්‍රීයව හෝ පාලක මැදිරිය මගින් ක්‍රියා කරවිය හැකි රේඩියල් වර්ගයේ දොරටු වීම විශේෂයක්. අධික වර්ෂා කාලයේදී මේ දොරටු 8ම විවෘත කරොත් තප්පරයකට ගණාඩි 75000කට වඩා වැඩි ජල ප්‍රමාණයක් පිට කිරීමේ හැකියාව මේ වාන්දොරටු සතු වෙනවා. බලන්න මේ කොළපාට බෑවුම දිහා. මේක ජලාශයේ ප්‍රධාන බැම්මේ පිටපස බෑවුමයි. මේක නිකම් පස්කන්දක් නෙමෙයි. බැම්මේ ශක්තිමත්භාවය ආරක්ෂා කරන් ඉතාම සැලසුම් සහගතව වගා කරන ලද තනකොළ තට්ටුවක්. ගල් අතුරලා පිළිවෙලකට සැලසුම් සහගතව නිමා කරලා තියෙන ගල් බැම්මත් වැඩි ආරක්ෂාවට යොදාගෙන ඇති බව තවදුරටත් අපිට දැක ගන්න පුළුවන්. දැදුරුවේ ජලාශයේ බැම්ම මත තියෙන සුන්දරත්වයත් අනිවාර්යයෙන්ම මතක් කරන්නම ඕනේ. රතු පාට, කහ පාට, තැඹිලි පාට, ලා රෝස පාට වැනි පාට වලින් පිරුණු බෝගන්විලා ගස, එතනින් එහාට සුදු පාටින් පිරුණු තුත්තිරි මලු ඒ බැම්මට එකතු කරලා තියෙන්නේ හරිම ලස්සනක්. දැදුරුවේ ජලාශය නරඹන්න එන දේශීය සහ විදේශීය සංචාරකයන්ට ෆොටෝ මතක සටහන් ලබා ගන්න පුළුවන් අලංකාර ස්ථාන මෙහි සිටින නිලධාරීන් සහ සේවකයන් විසින් හදලා දීලා තියෙනවා. ඉතින් මේ තැන්වලින් ලස්සන මතක සටහන් අරගෙන පිය සටහන් විතරක් ඉතුරු කරලා එන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැදුරුවේ චාරිකාවත් නිමාවට පත් කළා. ආයමත් වීඩියෝ එකකින් හමු වෙනකල් අදට සමුගන්නවා. එතකල් සතුටින් පරිස්සමින් ඉන්න.